ඔයාලගේ CV වල තියෙන විශාල අඩුපාඩුවක් ගැන දන්නවද? නැතිනම් මේ වීඩියෝ අවසාන වෙනතෙක් බලන්න. දැන්ම ඔයාලගේ CV එක අරගෙන බලන්න. බොහෝ අයගේ මේ වැරද්ද දකින්න පුළුවන් වෙයි. ඔයාලගේ රැකියාව පිළිබඳ CV එක ලියද්දී බොහෝ පිරිසක් කම්පැනි ගැන විස්තරයක් ලියන්නේ නැහැ. විශේෂයෙන්ම පිටරටකට ආවම හෝ එන්න ඉන්නවනම් මේ වැරද්ද නිවැරදි කරගන්න විදිය දැනගන්න මේ වීඩියෝ එක අවසන් වෙනතුරු බලන්න. ඔයා වැඩ කරේ ලංකාවේ ලොකුම ආයතනයක වෙන්න පුළුවන්. හැබැයි ඒ ආයතනය ගැන බොහෝ විට ඔයාගේ CV එක බලන විදේශිකයා දන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම කම්පැනි ගැන විස්තරයක් ලියන්න. මේ විදියට ලිවීමෙන් ඔයාගේ එක්ස්පීරියන්ස් එකට ඕගොල්ලෝ තවත් වටිනාකමක් ඇතුළත් කරගන්නවා. මේක ලියන විදිය ගැන දැන් ඉගෙන ගමු. මේ උදාහරණය පෙන්වා තියෙන පරිදි ආයතනයේ සාරාංශයක් පේලි 3ක් හෝ ඊට අඩුවෙන් ලියන්න. කම්පැනි මොනවද කරන්නේ? සේවා සපයන ගැනුම්කරුවෝ සහ ආයතනයේ ආදායම සහ වෙනත් ක්වොන්ටිටේටිව් මිනුම් දර්ශක මේ විස්තරයට ඇතුළත් කරන්න. මම ලංකාවේ අයගේ CV වල මේ වැරද්ද දකින්න හින්දායි මේ වීඩියෝ හැදුවේ. ඔයාලා විදේශ රටක අලුතෙන් නම් ඇවිල්ලා ඉන්නේ. ඒ රටේ එක්ස්පීරියන්ස් නැත්තම් මේ දේ තවත් වැදගත්. එහෙනම් මේ වගේ තවත් දේවල් දැනගන්න ඕන නම් මගේ channel එක follow කරන්න, මේ වීඩියෝ එකට comment එකක් දාන්න, like එකක් දාන්න. තවත් වැදගත් වෙයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් මේ වීඩියෝ බලවට බොහොම ස්තුතියි.